Hi guys, අද උදෙන් මොන්න අපි දෙන්න අවුරුදු 20ට යන්නයි හදන්නේ. අපේ ගමේ අවුරුදු 20. යම් බලන්න මොකද වෙන්නේ කියලාද? එහෙනම් යම්. මේ තියන්නේ අපේ ගමේ අවුරුදු 20. ඉතින් අවුරුදු 20 කියන්නේ හරි විශේෂ දෙයක් නේ. මම නම් හරි ආසයි අවුරුදු ඉවරුණ ගමන් බලන් ඉන්නේ අවුරුදු 20 වලට යන්න. සාමාන්‍යයෙන් ගමේ හැමෝම එකතු වෙන දවසනේ යාළුවෝ හම්බ වෙනවා එදාට. ඉතින් හරි විශේෂයි ගමේ අවුරුදු 20 කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් අපේ ගමේ අවුරුදු 20 මේ vlog එකෙන් බලන්න. අවුරුදු 20 මුල්ම තරඟේ විදියට ආරම්භ වුණේ ගම හරහා දිවීමේ තරඟය. ඔන්න කට්ටිය සූදානම් වෙලා තියෙන්නේ ගම හරහා දුවන්න. ඔන්න බලන්නකෝ. ඔන්න ඊට පස්සේ ආරම්භ වුණා අලියට ඇස තැබීමේ තරඟය. ඒක තිබ්බේ අවුරුදු 12න් පහළ ළමයින්ට. මාත් හරි ආසාවෙන් හිටියේ අලියට හැතියන්න යන්න. වැඩක් නෑනේ අවුරුදු 12ට වඩා වැඩි නේ ඉතින් මම තරඟේ බලාගෙන හිටියා. කොහොමද ඉතින් දැන් මේ තරඟේ බලන්නකෝ S2 වැන්දාට පස්සේ කිසි දෙයක් පේන්නේ නෑනේ. හරියටම ඉතින් අලියට ඇහැ තියනවා කියන්නේ වාසනාවම තමයි. ආහා ඒ අස්සෙන් ඔයාලට ඇහුණා නේද? සැඟවුණු මලේ ඉඟි දෙනවා. ඉතින් සැඟවුණු මල මොකද්ද කියලා මටවත් හොයාගන්න බැරි වුණා. මොකද අපි කියපුවත් වැරදි. මේ පාර සැඟවුණු මල උනේ කස්තුරි දෙහි කියන ශාකයේ මල. හරිම පුංචි සුදු පාට මලක්. ඉතින් මං එදාමයි දැක්කේ මල. මේ බලන්නකෝ. මෙයා මට කොලයක් ගෙනත් දෙනවා. බලමු මොකද්ද කියලා. සැඟවුණු අමුත්තා හොයන්න තියෙන කොලේ. ඔන්න මේ ආරම්භ වෙලා තියෙන්නේ කණාමුට්ටි ගහන තරඟය. මේ නම් යන්නේ මගේ හොඳම යාළුවෙක්. බලන්නකෝ. එයා කණාමුට්ටියට හරියට ගහයිද කියලා. මම නම් ඉතින් අඩි ගානක් මැනලා බැලුවා කොච්චරක් තියනවද කියලා කණාමුට්ටියට. ඉතින් S2 බැන්දාට පස්සේ කොහේ යනවද කියලාවත් ඉතින් හොයාගන්න බෑනේ. මැනපු අඩි ගාන වැඩකුත් නෑ ඉතින්. ඔන්න ඊට පස්සේ ලෑස්ති වෙලා ඉන්නේ මම. අවුරුදු 20ට ගිහලා නිකන් ඉන්නත් බෑනේ ඉතින් තරඟ වලට සහභාගී වෙන්නත් එපා ඉතින්. ඔන්න මේ විදියට පොල්ල අතට ගත්තා. කෙලින් ඉතින් මුට්ටියට ගහන්න හිතාගෙන තමයි යන්නේ. කවුද දන්නේ ඉතින් ඇදේ ගියා කියලා. ඔන්න ඒ අතරේ මීටර් 100 දුවන තරඟත් මේ විදියට තිබ්බා. මම නම් ඉතින් ඒවට සහභාගී වෙන්න ගියේ නෑ. මම බලන් හිටියා. ගමේ වැඩිහිටි සමිතිය නර්තනාංගයක් තමයි මේ තිබ්බේ. මෙන්න මේ විදියට අවුරුදු 15ට වඩා අඩු අයට සංගීත තොප්පි තරඟය තිබ්බා. හැමෝම ඉතින් දිනන්න තමා බලන් ඉන්නේ. හැබැයි ඉතින් මේ වගේ තරඟකින් මේ වගේ කට්ටියක් අතරින් දිනන්න ලක් එක නම් තියෙන්න ඕන. තරඟෙන් කට්ටිය එක්කෙනා හැරිලා ගිහිල්ලා උන් අන්තිමටම 4 දෙනෙක් ඉතුරු වුණා. මේන් බලන්නකෝ පුංචි ළමයින්ගේ නැටුමක් යනවා. ඔන්න ඊළඟට ආරම්භ වුණා බනිස් කෑමේ තරඟය. සංවිධායක මණ්ඩලයෙන් ආරම්භක සංඥාව ලැබුණා. ආරම්භ වුණා බනිස් කෑමේ තරඟය. ඉක්මනින් කන්න 1 2 3 දෙනාටම තෑගි දෙනවා. ඒක නිසා ඉක්මනට බනිස් කෙඩිය කායිවර කළා. නැවත තරඟය ආරම්භ කර ස්ථානයට යන්න. ඊට පස්සේ මේ විදියට පුංචි අයට බැලුම් පුපුරවන තරඟයකුත් තිබ්බා.
ඔයාලට කියන්න බිත්තර අල්ලන තරඟයකුත් තිබ්බනේ. මාර වැඩක් උනේ. ඔන්න බලන්නකෝ රතු පාට ඇඳන් ඉන්නේ මම. කරන්න දෙයක් නෑ ඉතින්. තරඟේ හැටි ඔහොමනේ. බිත්තර අල්ලන්න කියන එක්කෝ බිත්තර නාන්න වෙනවා අනිවාර්යෙන්. ළඟ ඉන්න කෙනාට හරි Tamanට හරි අනිවාර්යෙන් නාන්න වෙනවා. ඒක තමයි මේ තරඟේ ස්වභාවය. කට්ටිය එක්කෙනා අවුට් වෙලා ගිහිල්ලා මේ විදියට බලමු මේකෙන් කවුද දිනන්නේ කියලා. ඔබේ අපරසන් අද දෙන්න. ඔන්න 15ට වැඩි අයගේ සංගීත තොප්පි තරඟය මේ විදියට තිබ්බා. ඔන්න ඒකට නම් මං ගියා. කොහොමද අවුරුදු උත්සවයකට ගිහිල්ලා බලන් ඉඳලා තේරුමක් නැහැනේ. සහභාගී වෙන්න පුළුවන් හැම එකකටම වගේ මං සහභාගී වුණා. ඔයාලට මං ඉතින් කිව්වනේ මං ආසයි අවුරුදු උත්සව වලට කියලා. ඉතින් එදා දවසම මං අවුරුදු උත්සවයේ තමයි හිටියේ. මොකද අවුරුදු උත්සවයේ එදා දවසම වගේ තිබ්බා. ඉතින් මම හැම තරඟයක්ම වගේ මේ vlog එකට දාන්න පොඩි වීඩියෝ කොටස් ගත්තා. මම හිතනවා ඔයාලට බෝරින් නැතුව මේ වීඩියෝ එක බලන්න පුළුවන් ඇති කියලා. ඔයාලා මේ වීඩියෝ එක බලලා අමතක නොකර කමෙන්ට් එකකුත් දාන්න ඕනේ. ඊට පස්සේ මේ විදියට වැඩිහිටියයට බැලුම් පිපිරවීමේ තරඟයක් තිබ්බා. මේ බලන්නකෝ මේ තියෙන තරඟය තමයි සෙමින් බයිසිකල් පැදවීමේ තරඟය. අපි ඉතින් බයිසිකලෙන් නැග්ගොත් බලන්නේ වේගෙන් යන්නනේ. මෙතන එහෙම වේගෙන් ගියොත් තරඟේ ජයග්‍රහණය කරන්න බෑ. මෙතන ඉතින් සමබරතාවය තියාගෙන හිමීටම යන කෙනා තමයි තරඟේ ජයග්‍රහණය කරන්නේ. ඔහුට තරඟේ ඉවත් වෙන්න සිදු වෙනවා කෙසේ. උනත් ඊටමත් දක්ෂයව තමන්ගේ කාර්යය සිදු කරන ආකාරය තුලින්නේ. ඔන්න ඉතින් මේ තරඟ බල ඉන්න ගමන් අපි සෙල්ෆියකුත් ගත්තා. මේ ඉන්නේ මගේ හොඳම යාළුවෙක්. එතකොට ඔය පිටිපස්සේ ඉන්නේ තෙනුජ මල්ලි. ඔන්න ඉතින් මේ නැටුමත් බලන්නකෝ. මේ තියෙන්නේ පොල්ලතු විවීමේ තරඟය. සාමාන්‍යයෙන් ඔයාලට පොල්ලතු වියන්න පුළුවන්ද? මට නම් පුළුවන්. ඒ නිසා මං ඉතින් මේ තරඟෙට ගියේ නෑ. නෑ අනේ ඇත්තටම බෑ මට. මේ බලන්නකෝ ඉතින් කට්ටිය ඉක්මනට පොල්ලත්ත වියාගෙන යන ලස්සන. ඔයාලා සද්දේට බය වුණාද? ඒ හොඳම හිනාව තරඟය. ඔන්න මේකත් බලන්නකෝ. මේ තියෙන්නේ වැඩිහිටි සමිතියේ නර්තනය. ඔන්න ඒ අතරේ
මෙන්න මේ විදියට කොට්ටපුර තරඟයක් යනවා. කොහොම හරි ඉතින් කවුද දාලා නැහැ. අනිත් එක්කෙනාට ගහලා වටන්නයි තියෙන්නේ. ඒක තමයි මේ තරඟේ ස්වභාවය. තරගයට පමණක් මේ තරගය සීමා වෙනවා. ඕන් අතර තිබෙන ඔන්න මේ තියෙන්නේ අංගම්පොර නර්තනාංගය. නර්තනාංග ගොඩක් ඒවා තිබ්බේ හවස් වරුවේ. ඉතින් මායි යාළුවෝ ඉස්සරහටම ගිහිල්ලා පුටු දෙකක් තියාගෙන හැම නර්තනාංගයක්ම හොඳට බැලුවා. උන්න බලන්නකෝ ඊට පස්සේ ස්ටේජ් එකට යකෙකුත් ආවානේ. මේකට ටූන් එක දෙන්නේ නැහැ මට හරියට. මෙයාලා හරියට දෙන්නේ නැහැ. හරියට දෙන්නේ නැහැ. එහෙනම් බෑ. හොල්ලට උස්සලා යන්න දෙන්නකො ටිකක් උස්සලා එක. උස්සලා එක දෙන්නකො. දෙනවා. ඔය එන ගියා මේ පාරක්. නලයි ඩිංගර ඩිංගයි කංගද ඩිංගර. ඔන්න ඊට පස්සේ පැවැත්වුණා විකට ඇඳුම් තරගය. මොහුගේ චරිතය මොකක්ද කියලා පුතේ? අද මොකක්ද ඒ රංගපාන චරිතය? හරි අහිංසක චරිතයක්. ඕ බොහොම අහිංසක චරිතයක් ඔයි. නමුත් අපිට නම් පේන්නේ අහිංසක බවක්. අඟර දඟර පානවා මේ සියලු දෙනාට. ඔයාගේ ඉදිරිපත් කිරීම කරන්නකෝ. සින්දුවක් දාන්න ඕනේද? අපි ශබ්ද වාහිනිය යන්ත්‍රය ක්‍රියාත්මක කරන මහත්මයාගෙන් ඉල්ලා සිටිමු. සින්දුවක් දාන්න යාගේ චරිතය නැත්නම් යාගේ රංගනය ඉදිරිපත් කරන්න. මේ ස්ථානයේ පැමිණුනේ තරමක් උමතුවෙන් ක්‍රියා කරන ආත්මයේ කැඩේඩයි දකින්නට ලැබෙන්නේ. දරුවන්ට බොහොමත් කැමති. දරුවන්ට බොහොමත් ආදරේ අපි. මේ මාවා මාර්වේ දාන්න හදන වැඩක්ද කොහෙද? අප්පච්චියේ. එවන ගම්මුනේ නවලන්න. හැබැයි මාවා මාර්වේ දාන්න එපා. කොහම ගමුකෝ අපි? ඔව්. මේ මහා භයානක. ඔන්න ඊට පස්සේ තිබ්බා කැමරාජා තේරීමේ තරඟය. මේකේ තිබ්බේ පාම්භාගයක් කන්න. ඒ ඉක්මනටම කාලය ඉවර කරන කෙනා තමයි දිනන්නේ. ඉතින් වතුරවත් හම්බෙන්නේ නැහැ බොන්න. මොකද වතුර බිව්වොත් තරඟෙන් ඉවත් වෙන්න වෙනවා. සාමාන්‍යයෙන් ඉතින් අපි කද්දී ඉතින් මොන හරි පරිප්පෝද්දක් එක්ක හරි ගාගෙන නිකන්නේ පාන් කද්දී. දැන් මෙහෙම නිකන් කන්න ගියාම පුළුවන් කියලා ගියාට අන්තිමට කා ගන්න බෑ. ඔන්න මෙතනින් දිනන කෙනා තමයි කැමරාජා වෙන්නේ. ඔන්න බලන්නකෝ ඊට පස්සේ තිබ්බ සුපිරිම සුපිරි අංගයක්.
මේ තියෙන්නේ කඹ ඇදීමේ තරඟය. අවසන් තරග කීපය අතරට සිඟිති කුමරා සුමරිය විදුලි ඇඳුම් තරගය සහ තවත් අංගයක් තිබෙනවා. අවුරුදු උත්සවයේ අන්තිම අංග විදියට තිබ්බේ සිඟිති අවුරුදු කුමරිය තේරීමයි සිඟිති අවුරුදු කුමරා තේරීම තරඟයයි. ඔන්න එදා දවස මේ විදියට තමා ගත වුණේ. ඉතින් ඔයාලත් අපේ ගමේ අවුරුදු උත්සවය ආසාවෙන් බලන්න ඇති කියලා හිතනවා. අනිවාර්යෙන් අමතක නොකර subscribe කරන්න. එහෙනම් අලුත් vlog එකකින් හම්බෙමු.